හායි කොහොමද ඕගොල්ලොන්ට අපි අද ඔයාලට ලස්සන වීඩියෝ එකක් ගේන්න යන්නේ රටේ අපේ ශ්‍රී ලංකාවේ තියෙන ලස්සනම සුන්දරම වටින ස්ථානයක් ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ ලෝක උරුමයක්. ඕගොල්ලෝ ගිහිල්ලත් ඇති ගිහින් නැති අයත් ඇති හැම දිනාටම බලන්න අපි ලස්සන වොග් එකක් ගේනවා ලංකාවේ තියෙන ලෝක උරුම වලින් එකක් තමයි අපේ ලංකාවේ තියෙන්නේ. ඒ මොකක්ද කියලායි අපි ඒක බලන්න යන හැටි එතන විස්තරයි ඔක්කොම ඕගොල්ලන්ට ගේනවා. අන්තිම වෙනකම් වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක්, කමෙන්ට් එකක් දාලා තවත් මේ වගේ වීඩියෝ ගේන්න ඕගොල්ලෝ මට ධෛර්යයක් වෙන්න. තේරෙනවද? ලොකු වෙලා යාළුවෙක් ආද ලංකාවේ හැම තැන අපි දැන් සීගිරිය නගින්න යන්නේ. අපි ඔයගොල්ලන්ට කියන්න. කොහොසාවෙනි? සමෝත් හායි කියන්නේ. සවනි අනේ සවනිගේ ලස්සන බලන්නකෝ. ඒ සමෝත්ගේ ලස්සන බලන්නකෝ. මේ කුමාර ලලිතයි අපේ සමෝත් කුමාර ධර්මසේනෝ. ඔන්න ඉතින් අපි සීගිරිය බලන්න තමයි අපි අද යන්නේ. ඔන්න බලන්න අපි කොහොමද අද ඕගොල්ලන්ට සීගිරිය අපි බලන්න යන ගමන් ඕගොල්ලොන්වත් එකතු කරගන්නේ කියලා. යාළුවෙක් ඉන්නවා. එයාද වොග් එකට. අයි මොකද උනේ? ඇයිලා එක්කෙනෙක් තරහුරු ගත ගෑන් ළමයි කුරුටු ගාලා කියලා. සීගිරිය කුරුටු ගාලා කියලා. කායික පාක් එකට දාලා අපි දැන් මේ සීගිරියට යන්න මේ මැද පාරක් තියෙනවා, ගස් තියෙනවා දෙපැත්තේ. පයින් යන්න පුළුවන් හෙවනේ. ඉතින් මග අපිට ගන්න ඕන දේවලුත් තියෙනවා. සීගිරියට යද්දී වතුර කන්න හොඳට කන්න අරන් යන්න. හොඳට කාලා යන්න. මොකද අපි අර වෙහෙසිලා අවුවේ සීගිරිය උඩට නැග්ගහම අපිට බහිද්දී එහෙම අධික බඩගිනි එනවා, කලන්ත එන්න පුළුවන්, අධික තිබහ එන්න පුළුවන්. ගල උඩට දැග්ගට පස්සේ වතුරත් නැහැ ගන්න. ඉතින් ඒ නිසා පුළුවන් තරම් මේ වොෂ්රූම් මගින්ම ගිහිල්ලා වතුර අරගෙන කෑම බීමත් අරගෙන යන්න. එතකොට ඕගොල්ලන්ට කිසිම අපහසුාවක් නැතුව සීගිරිය බලලා නැවත කිසිම අපහසුාවක් නැතුව එන්න පුළුවන්. නිතරම කෑම බීම අරගෙනම යන්න. වතුර බඩ පිරෙන්න මොන හරි බනිස් හරි මොනවා හරිම හරි කාලා අරගෙනත් යන්න. හොඳේ? ඔය පාර ලස්සනයි. ඒ පාර ටිකට් කවුන්ටර් එකෙන් ටිකට් අරගෙන එද්දි මේ ඔයගොල්ලොන්ට මේ දිය අගල් හම්බ වෙනවා. මේ හැම තැනම දිය අගල් ඉදි කරලා තියෙනවා. ඒ ආරක්ෂාව සඳහා ඒ කාලේ යොදාගත්තු උපක්‍රම තමයි. Malaya ini
ශ්‍රාවණි ගැන බලන්න යන්න ආරකට එප්පි කරන්නේ ඒ ගෙනාවේ කොහොමද කියන එකනේ ගෙනාවේ Sabi may kalaga? Oh, වතුර මල් වල. ඔව් මින්ද ළඟට යන්න එපා. අයිනට යන්න එපා. ඔය ගාන්ටි ඉන්න බල.
ඔන්න දැන් තමයි දියාගල් පොකුණු පොඩි පොඩි මාලිගාවල් ගොඩනැගිලි පහු කරගෙන ඒ වගේ නටමුන් බලාගෙන පහු කරගෙන එද්දි තමයි ඔන්න අපිට දැන් සීගිරිය ගල අපිට දක්නට ලැබෙනවා. මාලිගාව තියෙන තැනට යන මාර්ගය අපිට දක්නට ලැබෙනවා. ඉතින් එතනනොත් ගොඩාක් උඩට යන්න ඕන. ගොඩාක් ඇවිදගෙනත් යන්න ඕන. ඉතින් හොඳට කාලා බීලා ශක්තිමත්ව එන්න කියලා තමයි කියන්නේ. පැනඩෝල්, අසමෝදගම් ඒ වගේ දේවලුත් අරගෙන එන්න. වික්ස් එකක්. මොකද උඩ ගියාම අවුවට මේ ලොකුවට ඔළුව රදේ අල්ලනවා. ඉතින් කැප් එකක් හොඳට දාලා කුඩයක් එහෙම අරගෙන එන්න. මේ අර ප්‍රථමාධාරත් අරගෙන එන්න. එතකොට අපහසුතාවයටපත් වෙන්නේ නැහැ. ඉතින් වතුර එහෙම වැඩිපුර අරගෙන යන්න. හොඳේ? ග්ලූකෝස් ටිකක් ඒ වගේ දේවල් අරන් යන්න. අද අපි ලස්සන ගමනක් ආවේ සීගිරිය ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ වීඩියෝ එකේ ගොඩාක් තියෙනවා ඔයගොල්ලන්ට සීගිරියේ වීඩියෝ ගොඩාක් තියෙනවා. සීගිරිය ලස්සන බලන්න පුළුවන්. ඔයගොල්ලන්ටත් එන්න පුළුවන්. ගොඩාක් හොඳයි. හොලිඩේ නැති දවස්වලට එනවා. මේ ඇත්තටම ලෝක පුදුමයක් තමයි. ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්න. අද මම පුළුවන් විදිහට ලස්සන වීඩියෝ ටික ඔයගොල්ලන්ට අරගත්තා. ඔයගොල්ලෝ බලන්න. සීගිරියට අපි ඇවිල්ලා කොහොමද ඔයගොල්ලන්ට විස්තර අරගෙන ආවේ කියලා. Iya nih. මේ බලන්න කොච්චර මේ ලස්සනද කියලා උඩ ඉඳන් ඒ වැව එහෙම බලද්දි මේ තියෙන්නේ මේ ස්නානය කරන්න හදපු පොකුණු. එතකොට රජතුමාගේ ඒ මණ්ඩප ඒ ඔක්කොම මේ හරිම ලස්සනට ඉතින් ඒ කාලේ හදලා භාවිතා කරලා රජමාලිගාව ඉතින් සුපිරියට තියෙන්නේ නැති. දැන් නටබුම් මෙහෙම තියෙනවනේ නේද? හදපු ඒවා කොහොම තියෙන්නේ නැද්ද? රසන හරි මේ කවුඩේ වල අඩුවක් හොඳයි හැබැයි. කවුඩේ දාන්න බලන්නේ. මොන තරංගද මේක උඩ තියන්න මාලිගාව අල්ලයි ඉතින් අපි ඒ විදිහට සීගිරිය බලලා හවස අපි නවාතැනට ඇවිල්ලා මේ ඩිනර් එකට ආවා.
රයිස් ඇන් කරි තියෙන හොඳ රෙස්ටුරන්ට් එකක් තිබ්බා. එතන ඕනම තරම් කෑම ಜಾති තිබුණා. මේ අපි නවාතැන් ගත්තු ස්ථානේ හොඳ රූම් එහෙම තියෙන තැන් තියෙනවා. සාමාන්‍ය රුපියල් 6500ට වගේ හොඳ රූම් එකක් ගන්න පුළුවන්. ෆැමිලි රූම් එකක්. ඉතින් මාර ලස්සන හොටෙල් තියෙනවා. තව මොනවාද ගොඩාක් ලස්සන හොටෙල්ස් තියෙනවා. ඉතින් ලක්සරි ප්‍රයිස් වලට තියෙනවා. ඉතින් සාමාන්‍ය වන් ඩේ වගේ ඉන්න ඉතින් මේ වගේ එකක් හොඳටම ඇති.走台阶方面，你那太床腿了，床腿不好走。走台阶方面。走那边。走了走了。මේ අපි දඹුලු විහාරයේ උඩට ඇවිල්ලා මට පොඩ්ඩක් අර පඩිපෙළේදී පොඩ වීඩියෝ එකක් ගන්න බැරුව ගියා. ටික රස්නේ සෙනගත් වැඩින් හිටියා. මේ ගත්තු ටික මම ඕගොල්ලන්ට එකතු කරා. යන්නම ඕන බලන්නම ඕන පන්සලක් තමයි. මේ දඹුලු විහාර ගල්ලෙන ඇතුලේ මේ මෙතන මේ ජල බඳුන කවදාවත් හිඳින්නේ නැහැලු. ඉතින් ඒ ජල බඳුන අනිත් එක මේ උතුරලා යන්නෙත් නැහැලු. ඉතින් ඒ උඩින් තමයි වැටෙන්නේ ගල්ලෙනින් ඒ වතුර බිඳුව. ඒවා ඉතින් මාර පුදුම විස්මජනක දේවල් තමයි. ඉතින් අපේ ලංකාව කියන්නේ විස්මජනක රටක්, පූජනීය රටක්. ඒ දේවල් අපිට මේ සංචාරයේ යද්දි හොඳටම බලා ගන්න පුළුවන්. මේ අපි ඉතින් සීගිරි දඹුලු සංචාරය කරලා යන ගමන් පොඩි බඩගින්නට හොඳ රොටියක් එක්ක ලුණු මිරිසක් එක්ක හතු කරියක් තිබුණා මග අංකල් කෙනෙක්ගේ ඇන්ටි කෙනෙක්ගේ පොඩි කඩයක් සුපිරි තමයි. ඊට පස්සේ අපි පහවදා උදේ ගියා දඹුල විහාරය බලන්න වඳින්න. ඉතින් මේ හරිම ලස්සන විහාරයක්. හරිම ආස හිතෙනවා.
හවසට වගේ යන්න තියෙනවා නම් ගොඩක් වටිනවා. අවුව සැර නිසා. නමුත් ඉතින් අවුව නම් අපි ගණන් ගත්තේ නැහැ. බලන්න ආපු ඒවා ලස්සනට බලලා විඳගෙන හිතේ සතුටින් පරිස්සමින් ගෙදර ආවා. මේ ඔයගොල්ලොන්ට පෙනෙන්නේ මේ දඹුලු විහාරේ ගල්ලෙන ඇතුළ ගලක් ගල්ලෙනක් ඇතුලේ තමයි මේ විහාරේ ගොඩනගලා තියෙන්නේ. පොඩි ගල්ලෙනක් නෙමෙයි විශාල ගල්ලෙනක්. මේ දැන් මම මේ පෙන්නන එකේ මේ වතුර බිඳුව මේ ගල්ලෙනෙන් වැටෙන එක කවදාවත් නවතින්නේ නැහැලු. ඒක පිරීලා උතුරලා යන්නෙත් නැහැලු. හින්දෙන්නෙත් නැහැලු. ඉතින් මාර හාස්කම් දකින්න තියෙන විස්මිත දේවල් දකින්න තියෙන ලෝක ප්‍රසිද්ධ විහාරයක් තමයි ශ්‍රී ලංකාවේ දඹුලු විහාරය. ඉතින් ඔය විදිහට තමයි අපේ සීගිරි දඹුලු ගමන නිමාවටපත් උනේ. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් travel වීඩියෝ එකකින් මම එකතු වෙන්නම්. ඕගොල්ලෝ මේකෙන් දැනුමක් ගත්තනම් subscribe කරලා like එකක් comment එකක් දාන්න. තවත් මම ඕගොල්ලන්ට ලස්සන ඒවා අරගෙන එන්නම්. bye